අන්න 7 ශ්‍රේණියේ දරුවන්ට සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර මාලාවේ 2026 වසරට අදාළ පළවෙනි වාර පරීක්ෂණය තමයි මුදලාම් තවණේ කියන්නේ පළවෙනි වාර පරීක්ෂණය. ඒ ප්‍රශ්න පත්‍රය තමයි අද සාකච්ඡා කරන්නේ. මම මල්වානි හාමුදුරුවෝ ඔයාලට පුළුවන් මේ PDF ෆයිල් එක අවශ්‍ය නම් මගෙන් මේ උඩින් සඳහන් කරලා තියෙන WhatsApp නම්බරයෙන් ඉල්ලන්න. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රයේ කාලය පැය 1යි. අපි මේ ප්‍රශ්න පත්‍රය ලියන්නේ කොහොමද කියලා දැන් ඉගෙන ගනිමු. මෙතන උඩින්ම තියෙනවා නම. ඉතින් ඔයාලට ලියන්න පුළුවන් දෙමළ භාෂාවෙන්ම අකුරු ගලපලා හතේ දරුවන්ට පුළුවන්. හරි. අපි බලමු මේ ප්‍රශ්න පත්‍රයේ කොහොමද ලියන්නේ කියලා. සිංහලෙන් දීලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය පහත සඳහන් වචනවල තේරුම දෙමළ භාෂාවෙන් ලියන්න. ඉතින් මෙතන මම ලියන්නම් ඔයාලට පැහැදිලි අකුරු පේන්නේ නැති වුණත් ඔයාලට උච්චාරණය අනුව ලියන්න පුළුවන්. අලුත් මිතුරිය කියන්නේ පුදිය නන්බි. මම මේ විදිහට ලියන්නම් පුදිය නන්බි. පරණ පාසල පළය පාඩශාලයි. ඊළඟ සත්වත්ත මිරුහත් කාර්ච්චි චාලයි. මිරුහත් කාර්ච්චි චාලයි. එහෙම නැත්නම් සාලයි. පන්තිය වහුප්පු. වනය වන. මේක හතේ පන්තියේ පාඩමක්ම තියෙනවා වනම් කියලා. ඒ වචනමයි දීලා තියෙන්නේ. පළතුරු පළංගල්. මේ විදිහට මම ලියනවා. ඔයාලටත් ලියන්න පුළුවන්. මිදි කියන්නේ තිරාච්චෙයි. තිරාච්චෙයි. හකුරු සර්කරයි කියලා ලියන්නත් පුළුවන්. සර්කරයි හකුරු. ඊළඟ මීපැණි කියන්නේ තේනි. තරු කියන්නේ නච්චත්තිරංගල්. නච්චත්තිරංගල් කියන්නේ තරු. හරි. මේකට ලකුණු 20ක් හම්බ වෙනවා. අපි ඊළඟ එකට අපි බලන්න දෙවෙනි ප්‍රශ්නය. පහත සඳහන් වචන වලට අයත් ඒක වචනත් බහු වචනත් ලියන්න. අපි මෙතන තියෙනවා මේ පැත්තේ නම් තියෙන්නේ බහු වචන පද. ඒක වචනයට හරවන්න තියෙන්නේ. අම්මා මාර් කියන්නේ අම්මලා. එතකොට මේක ඒක වචනේ අම්මා. මේසෙයිහල් කියන්නේ මේස. එතකොට මේසෙයි කියලා තමයි ඒක වචනේ ලියන්නේ. මේසෙයි. මාමා මාර් කියන්නේ මාමලා. එතකොට මාමා තමයි ඒක වචනේ. මාමා. මුහංගල් කියන්නේ මූණු. මුහම් කියලා තමයි ඒක වචනේ ලියන්නේ. මුහම්. පූකල් කියන්නේ මල කියන්නේ පූ. මේ පැත්තේ බහුවචනයට හරවන්න ඕන පඩංගල් වෙනවා. පඩංගල් පින්තූර. කයි කියන්නේ අත. කයිහල්. අත්. කුරංගුහල්. වඳුරෝ. ඊළඟ පුත්තහම් කියන්නේ පොත් කියන්නේ පුත්තහංගල්. පුත්තහංගල්. පොත්. ඊළඟ පුරාක්කල්. මේක න අකුරක් වැඩි වෙනවා. පුරාකල්
එක්කල් පරවියෝ මේකටත් ලකුණු 10ක් හම්බ වෙනවා 20ක් හම්බ වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ අපි බලමු. නිවැරදි අකුර යොදා හිස්තැන් පුරවන්න. අපි බලමු මේකට හිස්තැන් පුරවන්න. මෙතන වචනේ නම් සරස්වති. ඉතින් මම මෙතනින් ලියනවා සාරස් අර සයන්න. පුෂ්පම් කියනකොට සයන්න මේ සයන්න. පුෂ්පම්. අයිෂ්පලම් කියනකොට ඒත් අර උඩ මන් ලියපු සයන්න. අයිෂ්පලම්. හට්රන් කියනකොට හයන්න මෙතන ලියන්න ඕන මේ විදිහට ගිහිල්ලා. ඕ හට්රන්. ලක්ෂ්මී කියනකොට සයන්න මෙන්න මේ විදිහට ලියන්න ඕන. ලක්ෂ්මී. ඊළඟ හිමාලයම් කියනකොට හයන්න මෙතන මේ විදිහට හිමාලයම්. ජන්නල් ජනේලය ජයන්න මේ විදිහට ලියන්නේ. හනුමාන් කියනකොට මේකත් හයන්න. හනුමාන්. ජයවර්ධනපුරම් කියනකොට ජයන්න. මේකත් ජම්බු කියනකොට ඒකත් ජයන්න මේ විදිහට. ඔය විදිහට ලියුවොත් මෙතන ලකුණු 10ක් හම්බ වෙනවා. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. පහත සඳහන් සංඛ්‍යාවලට අයත් දෙමළ වචනය ලියන්න. අපි ලියමු බලන්න. 11ට පදිනොන්රු. 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 12ට පන්නිරන්රු. පන්නිරන්රු. 15ට පදිනයින්දු. අර නයනක් දාන්නත් පුළුවන්. පදින්නයින්දු කියලා ලියන්න පුළුවන්. පදිනයින්දු කියලා ලියන්නත් පුළුවන්. පදිනයින්දු. මම මේක කපනවා. පදිනයින්දු. පදිනයින්දු. ඊළඟ පදිනාංගු. පදින්නාංගු කියන්නත් පුළුවන්. පදිනාංගු. පදින්නාංගු. පදිනාංගු කිව්වත් හරි. පදිමෝන්රු. පදිමෝන්රු. 13. ඊළඟ 19 19 කියලා ලියන්න ඕන. ප19 19 16ට පදිනාරු. පදිනාරු. 20ට ඉරුපදු. ඉරුපදු. ඊළඟ 17 පදිනේලු. පදිනේලු. ලයන්න මේක. පදිනේලු. 18 පදිනෙට්ටු. පදිනේට්ටු. දැන් මේකටත් ලකුණු 20ක් හම්බ වෙනවා. ඔන්න ඒ ප්‍රශ්නේත් ඉවරයි. අපි ඊළඟට යම් බලන්න පස්වෙනි ප්‍රශ්නය. නිවසේ සහ කැලෑවේ ජීවත් වන සතුන් 5ක් බැගින් ලියන්න. ඉතින් අපි බලමු මේක 5ක් ලියන්න පුළුවන්ද කියලා. ඉතින් නිවසේ හදන සත්තු අපි බලමු පූනේ. පූනේ කියන්නේ පූසා. ගෙදර ඉන්නවා. ඊළඟ නායි. නායි බල්ලා. ඊළඟ ගෙදර හදනවා පසු එළදෙන පසු. ඊළඟ ගෙදර හදනවා හොරතලයට හදන සතෙක් අපි මුයල් පොඩි හාවු හදනවා. ඊළඟ ගෙදර තව හදන සතෙක් කල්පනා කරන්න අපි එළුව ආඩු කියලා ලියන්න පුළුවන්. ආඩු එළුවෝ හදනවනේ.
ඊළඟ ආඩු ලිව්වා. ඊළඟ කැලේ ඉන්න සත්තු. කැලේ ඉන්න සත්තු මෙහෙම දාන්න පුළුවන්. කැලේ ඉන්නවා සිංහයා. සිංගම්. සිංගම්. සිංහයා. ඊළඟ නාරි. නාරියා. ඊළඟ කොටියා. ඒකට කියනවා පුලි කියලා. පුලි. අලියා යානේ. ඊළඟ කැලේ ඌරෝ ඉන්න පන්රි. පන්රි. ඉතින් මේ විදිහට කැලේ සත්තු ටික ලියන්න පුළුවන්. ඊළඟ මෙතනට ලකුණු 10ක් හම්බ වෙනවා. අපි ඊළඟ බලමු ප්‍රශ්නය මොකක්ද කියලා. ඒකේ නම් තියෙන්නේ රචනාවක්. ඒ රචනාවට වචන 5ක එහෙනම් නැත්නම් වාක්‍ය 5ක රචනාවක් ලියන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේකත් පොඩි වාක්‍ය 5ක් ලියන්න. අපි මෙතන තියෙනවා ලියන්න පුළුවන්. මාතෘකා ටික බලන්න හොඳට. එනදු නන්බන් මගේ මිතුරා. නන්බි කියන්නේ මිතුරිය. එනදු වහුපාසිරියර් කියන්නේ මගේ පන්තිභාර ගුරුතුමා. එනදු පාඩශාලේ මගේ පාසල. මම මේවට නම් ලියලා තියෙන්නේ. මගේ මේ channel එකේ බලන්න මේ මාතෘකා ටික තියෙනවා. හැබැයි මේ නන්බි කියන එක ලියලා නෑ වගේ. ඒ නිසා මම ඒකට අදාළ වාක්‍ය 5ක් ලියන්නම්. මම පළවෙනියට ලියන්නම් මගේ මිතුරිය ඉතා හොඳ කෙනෙක් කියලා. එතකොට මම මෙතන ලියනවා n. n කියන්නේ මගේ. නන්බි. නන්බි කියන්නේ මිතුරිය. ගොඩාක් හොඳ. මිහවුම්. මිහවුම්. මම මෙයා මිහවුම්. ගොඩාක් හොඳ කෙනෙක් කියන නල්ලවල්. නල්ලවල්. නල්ලවල් කියලා දෙන්නේ මේ ගෑනු ළමයෙක් නිසා. ඊළඟ දෙවැනි වාක්‍ය මේ විදිහට ලියමු. ඇය මට උදව් කරයි. එහෙම ලියමු. අවල්. අවල් කියන්නේ ඇය මට එනක්කු මට උදව් කරයි. උදව් එහෙම නැත්නම් උදවි. උදවි sei sei hiral කියලා තමයි ලියන්නේ. sei hiral. ඒ කියන්නේ ඥාන ළමයෙක් නිසා උදව් කරයි කියන අදහස තියෙනවා. තුන්වෙනි වාක්‍ය ඇය දිනපතා පාසලට පැමිණේ. අවල් දැන් තමන්ගේ මිතුරිය ගැන ලියන්නේ ඇය දිනපතා. එහෙම නැත්නම් මෙහෙම ලියමු දිනපතා තිනමුම්. තිනමුම් දිනපතා පල්ලික්කු. පල්ලික්කු පාසල කියන්නේ පාඨශාලාවේකු කියලා ලියන්නත් පුළුවන්. මම මෙතන කෙටි කරලා පල්ලික්කු පාසලට පැමිණේ. අපි ලියමු වරුහිරා කියලා ලියන්නත් පුළුවන්. වරුහිරා. වරුහිරාල් පැමිණේ. ඊළඟට අපි බලමු තව වාක්‍යයක්. අපි එකට සෙල්ලම් කරමු කියලා ලියමු. ඒක ලියමු මෙහෙම. නාංගල් කියන්නේ නාංගල් අපි නාංගල් අපි තේරුඳු එකතු වෙලා කියන්නේ තේරුඳු එකතු වෙලා සෙල්ලම් කරමු. එහෙම නැත්නම් විලෙයාරු හිරෝ. විලෙයාරු හිරෝ. ඒ කියන්නේ මේ දෙන්නෙක් නිසා
හිරෝම් වෙනවා. අපි දෙන්නෙක්නේ සෙල්ලම් කරන්නේ. ඒ නිසා විලෙයාඩු හිරෝම් කියලා බහුවචන කරා. අපි කියන නිසා. ඊළඟ බලන්න මගේ මිතුරියට මම ඉතා ගොඩක් කැමතියි. අවසාන වාක්‍ය මේ මෙහෙම ලියනවා. එනතු මට එන්නන්බි மிகவும் பிடிக்கும் විරුත්තම් කියලා ලියන්නත් පුළුවන්. පිடிக்கும் කැමති කියන පිடிக்கும். මට මගේ මිතුරිය ගොඩාක් කැමති. ඉතින් මේ විදිහට වාක්‍ය පහක් ලියන්න තියෙන්නේ. ඉතින් ලස්සන වාක්‍ය පහක් වලට හිතෙන විදිහට ලස්සනට හදන්න පුළුවන්. මේ ටික තමයි 7 පන්තියේ දරුවන්ට සාකච්ඡා කරන්නේ. ඉතින් අපි 8 පන්තියේ දරුවන්ට ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. වණක්කම්.